කොරියාවට යන්නද සිහින දකින්නේ? පොත්පත් එක්ක ඔට්ටු වෙනවද? එකවර විසඳුම. කොරියන් සරසවියා ඔබේ කොරියානු සිහිනයට මග. ඔබත් කොරියාවට යාමට සිහින දකින සිසුවෙක්ද? එහෙනම් මේ ඔබ සඳහාමයි. දැන්ම කොරියන් සරසවිය ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් හා හච් මගින් සබ්ස්ක්‍රිප්ෂන් සේවාව දිනකට රුපියල් 5ක ටැක්ස් හෝ මාසිකව රුපියල් 100ක ටැක්ස් ඔබේ ගිණුමෙන් සුජු අය කරගනු ලබන අතර සබ්ස්ක්‍රිප්ෂන් ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ. ඉතින් ඒගොල්ලෝ දැක්ක අපේ කොරියන් සරසවිය ඇප් එක 225 කොරියන් එක්සෑම් එකට ගේමක් ගහන කට්ටියට ගේමක් ගහලා දෙන්න අපි මේ ඇප් එක ලොන්ච් කරා. ඔයාලා පුණා මම පළවෙනි පින් කමෙන්ට් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා Google Play Store එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉස්සරහට වැට්ටික් කරගෙන යන්න. ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඇයි කියලා මම ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ දන්නවා මේ වෙනකොට 225 කොරියන් එක්සෑම් එක කොච්චර තීරණාත්මක එක්සෑම් එකක්ද කියලා. ඉතින් මේ එක්සෑම් එකේ ගේමක් ගහන්න නම් අනිවාර්යයෙන්ම කවුරු නොකරපු දේවල් ඔයගොල්ලෝ කරන්න ඕනේ. මේ දේවල් ඔක්කොම අපේ ඇප් එකෙන් ඔයගොල්ලන්ට ඉස්සරහට දෙනවා. ඉතින් එක්සෑම් එක පටන් ගත්තට පස්සේ එක්සෑම් එකට ආපු ප්‍රශ්න මේ ඇප් එකට අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ආපු ප්‍රශ්නම තමයි ඔයගොල්ලන්ට නැවත නැවතත් එන්නේ කියලා. ඉතින් ගේමක් ගහන කට්ටියට පුළුවන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉස්සරහට වැට්ටික් කරගෙන යන්න. මේ වෙනකොට ගොඩක් කට්ටිය අපේ ඇප් එකත් එක්ක වැඩ කරගෙන යනවා. නිව් සිලබස් UPT සිස්ටම් එකේ පේපර්ස් මේ වෙනකොටත් අපේ ඇප් එකට මේ වෙනකොට අප්ලෝඩ් කරලා දෙන්න. ඉතින් මක් ගහන්න කැමති කට්ටියට පුළුවන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉස්සරහට වැට්ටික් කරගෙන යන්න. ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාමගේ YouTube channel එකට. ඉතින් හරිය අදත් ගෙනත් තියෙන ඔයාලන ගොඩක් වටින වීඩියෝ එකක් මගේ වටින වීඩියෝ ඉස්සරහටත් බලන්න ඕන. YouTube channel එක subscribe කරලා එකතු වෙන කියන ගාම අද වීඩියෝ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. අද වීඩියෝ වලට ගෙනත් තියෙන 225 කොරියන් එක්සෑම් ඇඩ්මිෂන් නෝ පිළිවෙලට විභාගේ වැටෙන්නේ කියලා තමයි වීඩියෝ එක ගෑලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගැන ලොකුම හේතුව තමයි ගොඩක් කට්ටිය මගෙන් මේ වෙනකොට අහනවා දිගින් දිගට මේ ප්‍රශ්න ගැන. ඉතින් මට හිතුණා ඔයගලන්ට වීඩියෝ එකක් ගන්න ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන එක හොඳයි කියලා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක ගේන්නේ. වීඩියෝ එක යන කලින් පොඩි දෙයක් මතක් කරනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ලයික් එකක් දාලා යන්න මතක් කරන්න එපා. මොකද අද ලයික් එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. එහෙනම් අපි අද වීඩියෝ එකට ඉතින් මේ වෙනකොට 225 කොරියන් එක්සෑම් එකට ගොඩක් කට්ටියට ඇඩ්මිෂන් ඉෂුව කරලා තියෙන. ඉතින් ඇඩ්මිෂන් එක ඉෂුව කරාට මේ වීඩියෝ එක කරන වෙලාව වෙනකොට ඕගොල්ලන්ගේ ඇඩ්මිෂන් එක මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඉතින් මෙහෙම නෙමෙයි 2024 සිටුේෂන් එකේදී ඉතින් ඕගොල්ලෝ දන්නවා මුලින්ම ඇඩ්මිෂන් ඉෂුව වෙච්ච කට්ටියට ඇඩ්මිෂන් එක මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරන්න දුන්න 2024 CBT එක්සෑම් එකේ නම් 2025 UBT එක්සෑම් එකේ මේ වෙනකොටත් මේ වීඩියෝ එක කරන වෙලාව වෙනකොටත් මේ වෙනකොට ගොඩක් ඇඩ්මිෂන් ඉෂුව වෙලා තිනවා. ඉතින් මේ වෙනකොට ඒගොල්ලෝ තාම දීලා නැහැ ඇඩ්මිෂන් එක ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඉතින් ඒ හේතුව ගැන තමයි මම මේ වීඩියෝ එකේදී කියන්නේ. ඉතින් මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් ඉස්සරහට ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම් මේ පිළිබඳව හරියටම. ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ 225 කොරියන් එක්සෑම් එකට මේ වෙනකොට මට විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් ලැබිලා තියෙන ඩීටේල්ස් අනුව මේ 225 කොරියන් එක්සෑම් එකට ඇඩ්මිෂන් 38000කට වඩා ආසන්න ප්‍රමාණයක් මේ පාර ඇඩ්මිෂන් දාලා තියෙනවා. නිෂ්පාදනය දීවරයි වෙලා. ඉතින් මේ වෙනකොට 225 කොරියන් එක්සෑම් එකෙන් ඇඩ්මිෂන් තුනෙන් දෙකම මේ වෙනකොට ඉෂුව වෙලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක කරන වෙලාව වෙනකොට ඒ ඇඩ්මිෂන් එකක්වත් මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ අතට ගන්න බෑ. ඉතින් ඒකට හේතුව වෙන්න පුණුවන් ඔයගොල්ලන්ගේ ඇඩ්මිෂන් නම්බර් එක පිළිවෙලට මේ UBT එක්සෑම් එකේදී මම හිතනවා ගොඩක් දුරට ඔයගොල්ලන්ගේ එක්සෑම් එක පවත්වයි කියලා. ඒකට හේතුව මම ඔයගොල්ලන්ට කියන්න. මේ වෙනකොටත් ඔයගොල්ලන්ගේ ඇඩ්මිෂන් එක ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඉතින් මේ වෙනකන් ආපු CBT එක්සෑම් වල නම් මේ වෙනකොට ඔයගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න දුන්නා ඉෂුව වෙච්ච ඇඩ්මිෂන් ප්‍රමාණයට. ඉතින් තාමත් මේගොල්ලෝ තුනෙන් දෙකක්ම ඇඩ්මිෂන් ඉෂුව වෙලා තියෙද්දි ඔයගොල්ලන්ට ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ කියන්නේ මේගොල්ලෝ සිස්ටම් එකට අනිවාර්යයෙන්ම දාන්න පුළුවන් ඇඩ්මිෂන් නම්බර් පිළිවෙලට එක්සෑම් එක යන්න. මොකද ඒක කාර්යක්ෂම නිසා. ඉතින් මොකද මේක පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩේ කියලා බෙදිලේ නැහැ ගිය අවුරුදු වල වගේ මේකේ. ඉතින් මේ පාර ගොඩක්ම chance එක තියෙනවා ඔයගොල්ලන්ගේ ඇඩ්මිෂන් පිළිවෙලට එක්සෑම් එක වැටෙන්න. ඉතින් අපි බලමු මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් මේ අප්ඩේට් එක දෙන්න තමයි ඔයගොල්ලන්ට වීඩියෝ එක කරේ. මොකද දිගින් දිගටම ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා අයියා ඇඩ්මිෂන් නම්බර් පිළිවෙලටද මේ පාර එක්සෑම් එක එන්නේ කියලා. ඉතින් මම හිතුණා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොන හරි දෙයක් ගන්න නැති කියලා. නැත්නම් පොඩි කාරණාවක් ඔයගොල්ලන්ට කියන්න තියෙනවා. ඉතින් මේ පාර එක්සෑම් එක ඔයගොල්ලෝ දන්නවා ගිය පාර එක්සෑම් එකට වඩා අවුරුදු ගණන් එහෙම ඇදගෙන යන්නේ නැහැ. ඉතින් මම හිතුණා මේ එක්සෑම් එක අනිවාර්යයෙන්ම මාස 4කින් වගේ ඉවර වෙයි. කෙටි කාලෙකින් ඉවර වෙයි. ඔයාගේ ඇඩ්මිෂන් නම්බර් පිළිවෙලට එක්සෑම් එක තිබ්බත් ඇඩ්මිෂන් නම්බර් පිළිවෙලට එක්සෑම් එක තිබ්බේ නැති වුණත් ඔයා අනිවාර්යයෙන් මේ එක්සෑම් එක ඔයා දන්නවා තීරණාත්මක එක්සෑම් එකක් කියලා. මොකද මේ එක්සෑම් එකේදී 38000කට ප්‍රමාණයකට ආසන්න ඇඩ්මිෂන් දාලා මේ එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් 2500 වගේ පොඩි ප්‍රමාණයකට. ඉතින් ඒක නිසා මේ එක්සෑම් එක ගොඩක් තීරණාත්මක එක්සෑම් එකක්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාට එක්සෑම් එක ළඟ වැටෙයිද දුර වැටෙයිද කියලා හිතී තින්න එපා. දැම්මම ඔයගොල්ලෝ පාඩම් කරලා වගේ එක්සෑම් එකට රෙඩි වෙලා ඉන්න. මොකද මේක ගොඩක් තීරණාත්මක එක්සෑම් එකක් නිසා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක මොන හරි දෙයක් ඔය ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක මොන හරි දෙයක් ඔය ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ලයික් එකක් දාලා මතක කරන්න එපා. මොකද අද ලයික් එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න ඕන නම් YouTube channel එක subscribe කරලා YouTube channel එකත් එක්ක ඇලර්ට් එකකින් ඉගෙන ගාම අතට වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම බුදු සරණයි. ඊනොනුන් වැඩ ගන්න මගේ උන් ඔක්කොටම උතුරන්න හරියන්න ඕනේ.